ඔයාලට මතකද ඔයාලා පොඩි කාලේ මාළු හදන්න ගත්තාම මුලින්ම ඔයාලා ගෙනාපු මාළු ඉක්මනටම මැරුණා. අන්න ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් මේ වීඩියෝ එක මම අද ගෙනාවේ ඔයාලට. ඉතින් බිග්නර්ස්ලා විදියට හදන්න පුළුවන් හොඳම මාළු 5 දිනක් ගැන මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. එකතු වෙලා ඉන්න වීඩියෝ එක අන්තිම වෙනකන්. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මේ ලිස්ට් එකේ මුලින්ම අරන් තියෙන්නේ කවුරුත් හොඳට දන්න ගප්පි මාළු. ඉතින් මේ ගප්පි මාළු කියන්නේ බිග්නර්ස්ලාට හදන්න පුළුවන් හොඳම මාළුන්ගෙන් කෙනෙක්. ඒකට හේතුව තමයි මේ ගප්පි මාළු මාරම කලර්ෆුල්. ඒ වගේම සුපර් ඇක්ටිව් මාළු වර්ගයක්. ඉතින් මේගොල්ලන්ට යන ටැංකිය ඉඩ ප්‍රමාණය ගැන කතා කළොත් සාමාන්‍ය අඩි කහමාරක් දෙකක් වගේ තියෙන ටැංකියක් හොඳටම මේගොල්ලන්ට ප්‍රමාණවත්. ඉතින් මේගොල්ලෝ ගන්න කෑම ගත්තොත් එහෙම සාමාන්‍ය පැලට්ස් වර්ග, ලයිව් ෆුඩ්, ඇල්ගී වගේ ඕනම ආහාරයට ගන්න පුළුවන් දෙයක් මේගොල්ලෝ ආහාරයට ගන්න මැලි වෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ බ්‍රීඩ් කරන්න ප්ලේස් එකකින්ද ඉක්මනට මේගොල්ලන්ව බෝ කරගන්නත් හරිම ලේසි. ඉතින් ඔයාලට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මාළුගේ උඩුවක් ගෙනල්ලා දැම්මම නම් බ්‍රීඩ් වෙනවා. හොඳම මාළු වර්ගයක් තමයි මේ ගප්පි මාළු කියන්නේ බිග්නර්ස්ලාට. ඉතින් මම මේ ලිස්ට් එකේ දෙවෙනියට අරන් තියෙන ඉතාම ජනප්‍රිය මාළු වර්ගයක් වෙන බේටා ෆිෂ්. නැත්නම් අපි ඔක්කොම දන්නේ ෆයිටර් මාළු කියලා. ඉතින් මේ ෆයිටර් මාළු කියන්නේ සාමාන්‍යයෙන් නම වගේම වැඩක් තියෙන සුපිරිම ඇග්‍රෙසිව් මාළු జాතියක්. මේගොල්ලන්ව අවම අපහසුකම් යටතේ වුණත් හදන්න පුළුවන් සුපිරිම මාළුවෙක් තමයි මේ ෆයිටර් මාළු කියන්නේ. ඉතින් මේගොල්ලන්ගේ ටැංකියේ ඉඩ ප්‍රමාණය ගත්තොත් සාමාන්‍යයෙන් මෙයාලා අඩි භාගයක වගේ ටැංකියක සාමාන්‍යයෙන් මෙයාලව හදන්න පුළුවන්. ජෑම් බෝතලයක වුණත් හදන්න පුළුවන්. ඒක හැබැයි මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මාළුවෙට්ට පීනලා කරලා ඉන්න සාමාන්‍ය ඉඩක් ඕනේ. මම හැමදාම කියනවා වගේ මාළු හදන්නම් වාලේ හදන්න හොඳ නැහැ. හදනවා නම් හරි විදියට අවම පහසුකම්වත් දීලා හදන්න ඕනේ මේ මාළු. අනිවාර්යෙන් ඒකින්ද අඩි භාගයකවත් ටැංකියක් ඕනේ. ඉතින් මෙයාලගේ දෙතුන් දෙනා හදන්න බෑ. සාමාන්‍යයෙන් ජෝඩුවක් තමා හදනවා නම් හදන්න පුළුවන්. මොකද මේගොල්ලෝ ඇග්‍රෙසිව් හින්දා අනිත් මාළුත් එක්ක කොටා ගන්නවා. බොහොම කලාතුරකින් තමයි මේගොල්ලෝ සාමූහිකව කණ්ඩායමක් විදියට ඉන්නේ. ඉතින් මේගොල්ලන්ගේ කෑම විදියට ගත්තොත් පැලට්ස්, ලයිව් ෆුඩ් වගේ දේවල් සාමාන්‍යයෙන් මේගොල්ලන්ට දෙන්න පුළුවන්. ඉතින් තුන්වෙනියට අරන් තියෙන්නේ මම මගේ ලිස්ට් එකේ මොලී කියන මාළු වර්ගය. ඉතින් අනිත් මාළුත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව හදන්න පුළුවන් හොඳ මාළු වර්ගයක් තමයි මේ මොලී කියන්නේ. ඉතින් මේ මොලී වර්ග සෑහෙන ප්‍රමාණයක් විවිධ වර්ග වලින් ඉන්නවා, විවිධ වර්ණ වලින් ඉන්නවා. ඒ හින්දා ඔයාලගේ ටැංකියේ තියෙන ලස්සන ගැන ඔයාලට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා මොලී කියන්නේ බිග්නර්ස්ලාට හදන්න පුළුවන් හොඳම මාළු වර්ගයක්. ඉතින් මෙයාලගේ ටැංක් රික්වයර්මන්ට් ගත්තොත් එහෙම මෙයාලට සාමාන්‍යයෙන් අඩි 2ක වගේ ටැංකියක් හොඳටම ප්‍රමාණවත්. මොකද මේගොල්ලෝ ගොඩාක් ලොකු වෙන වර්ගයක් නෙමේ. උපරිම අඟලක් අඟල් එකමාරක් වගේ. සමහර වර්ග ඉන්නවා අඟල් 2 වගේ වර්ධනය වෙන වර්ග. ඉතින් මේ වර්ග අරමුකොට සාමාන්‍යයෙන් අපේ මාකට් එකේ ඉන්න වර්ග සාමාන්‍ය අඟල් එකමාරක් අඟලක් අතර වගේ තමයි වර්ධනය වෙන්නේ. ඒ හින්දා සාමාන්‍ය අඩි 2ක වගේ ටැංකියක් මෙයාලට හොඳටම ප්‍රමාණවත්. ඉතින් මෙයාලගේ ඩයට් එක ගත්තොත් එහෙම මෙයාලත් සාමාන්‍යයෙන් අනිත් මාළු වගේම පැලට්ස් වර්ග, ඇල්ගී, ඒ වගේම ලයිව් ෆුඩ් වගේ දේවල් නිතර ආහාරයට ගන්නවා. ඒ හින්දා මෙයාලගේ කෑම වර්ග ගැනත් ඔයාලට විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය දෙන විදියට මෙයාලගේ ඩයට් එක ඔයාලට පවත්වාගෙන යන්න පුළුවන් වැඩි වියදමකින් තොරව. ඉතින් මෙයාලා බ්‍රීඩ් කරන්නත් ලේසි හින්දා හොඳ මොලී වර්ධනයක් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ ටැංක් එකේ. ඉතින් මෙයාලා සාමාන්‍යයෙන් ජෝඩු දෙක තුනක් ඔයාලගේ ටැංක් එකට ගෙනල්ලා දාගත්තා නම් හොඳ වර්ධනයක් බලා ගන්න පුළුවන්. මෙයාලා පැටව වශයෙන් තමයි බෝ වෙන්නේ. ඉතින් ගොඩක්ම මෙයාලා ආස ප්ලාන්ටඩ් ටැංක් වලට ඒ හින්දා මෙයාලව හදනවා නම් ඒ මේගොල්ලන්ගේ ටැංක් රික්වයර්මන්ට් ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙලා හදනවා නම් තමයි හොඳ. ඉතින් මම හතරවෙනියට අරන් තින්නේ ප්ලාන්ටඩ් ටැංක් හදන අය අතර ඉතාමත් ජනප්‍රිය මාළු වර්ගයක් වන කොරිඩොරස් කැට්ෆිෂ්. නැත්තම් අපි හැමෝම කියනවා කෝරි කැට්ෆිෂ් කියලා. ඉතින් මේගොල්ලෝ තමයි මම මගේ ලිස්ට් එකේ හතරවෙනියට අරන් තියෙන්නේ. ඉතින් මෙයාලගෙත් අපිට විවිධ වර්ග වලින් විවිධ වර්ණ වලින් මාකට් එකේ අපිට මාළු බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩාක්ම ජනප්‍රිය වර්ග තමයි පැන්ඩා කෝරි, බ්‍රොන්ස් කෝරි වගේ වර්ග. ඉතින් මෙයාලව හදපු අය නම් දන්නවා මෙයාලගෙන් මාරම ප්‍රයෝජනයක් තියෙන ටැංක් එකේ බොටම් එක ක්ලීන් එකේ තියාගන්න. ඉතින් අපි ඕවර් ෆීඩ් වුණාම එහෙම සාමාන්‍ය මාළු කන්න නැති කෑම එහෙම අඩියට වැටෙනවා. ඉතින් ඒ අඩියට වැටෙන කෑම සම්පූර්ණයෙන්ම මෙයාලා ටැංක් එකේ අඩිය ක්ලීන් කරලා තියාගන්න ඉතාමත් උදව් කරන සුපිරිම මාළු జాතියක් තමයි මේ කෝරි මාළු කියන්නේ. ඉතින් මෙයාලා රංචු වශයෙන් හැසිරෙන්න කැමති හින්දා සාමාන්‍යයෙන් මෙයාලව හදනවා නම් 4 දිනක්වත් ඒ කියන්නේ ජෝඩු දෙකක්වත් මෙයාලගේ හදන්න. මොකද මෙයාලා තනි තනියෙන් හදන්න එපා. මෙයාලා සාමාන්‍යයෙන් ස්වභාවික පරිසරයේ වුණත් ගොඩාක් රංචු විදියට තමයි මේගොල්ලෝ ඉන්නේ. ඒ හින්දා සාමාන්‍යයෙන් මෙයාලා හදනවා ජෝඩු 3ක් වගේ වෙන්න හදන්න. එතකොට තමයි මෙයාලගේ
හොඳ ඇක්ටිව් ගතියක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කෝරි මාළුන්ගේ කෑම ගැන නම් මම විශේෂයෙන් මෙතන සඳහන් කරන්න යන්නේ නැහැ. මොකද අනිත් මාළු කාලා ඉතුරු වෙන කෑම, එතකොට පතුලට වැටෙන ඕනම කෑම වර්ගයක් මෙයාලා ආහාරයට ගන්න. ඒ වගේම ඇල්ගී වර්ග, ඒ වගේ දේවල් තමයි මෙයාලා ආහාරයට ගන්න. ඉතින් බොටම් ෆීඩර්ස්ලටත් විශේෂ කෑම වර්ග තියෙනවා. සිංකින් පැලට් වගේ ඒවා. ඒවා වුණත් මේගොල්ලන්ට දාන්න පුළුවන්. නැත්නම් අනිත් මාළු කාලා ඉතුරු වෙන පල්ලෙහාට වැටෙන ඕනම කෑම වර්ගයක් මෙයාලා ආහාරයට ගන්නවා. ඉතින් මම අවසානයට අරන් තියෙන මාළු වර්ගය තමයි සීබ්‍රා ඩානියෝ. නැත්නම් අපි හැමෝම දන්නේ මෙයාලව සීබ්‍රා මාළු කියලා. ඉතින් හයිපර් ඇක්ටිව් මාළු జాතියක් වෙන මේ සීබ්‍රා මාළු ගොඩාක්ම කැමති විශාල රංචු වශයෙන් හැසිරෙන්න. ඉතින් ඊටමත් මිලාඩු මාළු වර්ගයක් වගේම මෙයාලා තරමක් බිග්ිනර්ස්ලට හදන්න ලේසි. ඒ වගේම සාමාන්‍ය වතුරේ pH එකේ වෙනස් වීම, ඒ වගේ සාමාන්‍ය තත්ත්වවලට මෙයාලට ඔරොත්තු දෙන්න පුළුවන්කම හින්දා මෙයාලව බිග්ිනර් ෆ්‍රෙන්ඩ්ලි මාළු වර්ගයක් විදියට සීබ්‍රා මාළු හදන්න හොඳම මාළු වර්ගයක්. ඉතින් මෙයාලව හදන එකේ පොඩි අවාසියකට තියෙන්නේ මෙයාලා ගොඩාක් රංචු වශයෙන් හදන්න ඕන නිසා මෙයාලට එයා පම්ප් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙයාලට කෑම දෙනකොට මෙයාලව ඕවර් ෆීඩ් වෙන්න බලනවා. මොකද ගොඩාක් ඉන්න හින්දා වැඩිපුර කෑම දාන හින්දා වතුර ඉක්මනට ජරා වෙන්න බලනවා. ඉතින් ඒවා තමයි මෙයාලා හදන එකේ අවාසියකට තියෙන්නේ. හැබැයි ගොඩාක්ම බිග්ිනර් ෆ්‍රෙන්ඩ්ලි මාළු జాතියක් තමයි මේ සීබ්‍රා මාළු කියන්නේ. ඉතින් විශේෂයෙන් කෑම ගැන කතා කරන්න දෙයක් නැහැ. මෙයාලට අර කලින් මාළු වගේම පැලට්ස් වර්ග ඒ වගේ දේවල් දෙන්න පුළුවන්. විශේෂ කෑම රටාවල් නැහැ. ඒ වගේම මෙයාලා ගොඩාක් කැමති ප්ලාන්ටඩ් ටැංක් වල ඉන්නේ. ඒ හින්දා මෙයාලව හදනවා නම් ගොඩාක් ප්ලාන්ටඩ් ටැංක් එකක වගේ හදන්න බලන්න. එතකොට මෙයාලගේ ඇක්ටිව් ගතිය ගොඩාක් වැඩිපුර බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මෙයාලගේ ටැංක් රික්වයර්මන්ට් ගත්තොත් සාමාන්‍ය අඩි 1.5 වගේ ටැංකියක් මෙයාලට හොඳටම ප්‍රමාණවත්. ඒ හින්දා සාමාන්‍ය ප්ලාන්ටඩ් ටැංක් එකක් අඩි 1.5 වගේ ප්ලාන්ටඩ් ටැංක් එකක් හදනවා නම් මෙයාලට හොඳ ඇක්ටිව් එකේ ඉන්න ගොඩාක් ඉවහල් වෙනවා. ඉතින් මෙච්චරලා වීඩියෝ බලුවාලට මම පොඩි ටිප්ස් ටිකක් දෙන්න හිතුවා. ඉතින් පළවෙනි එක තමයි ටැංකිය අපි හරියාකාරව සයිකල් කරගන්න ඕනේ මාළු දාන්න කලින්. සයිකල් කරනවා කියන්නේ හරියට නයිට්‍රජන් චක්‍රයේ ටැංකිය නිර්මාණය කරන එක. ඉතින් ඒකට වෙනම වීඩියෝ එකක් කරන්න ඕනේ. ඒ හින්දා මම මේක වෙතන විස්තර කරන්න යන්නේ. අපි අර සාමාන්‍ය විවරයෙන් කියන්නේ පල් කරනවා කියලා. අන්න ඒ දේ තමයි මේ සයිකල් කරනවා කියලා සරලව කියන්නේ. හැබැයි මේකට වෙනම ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ හින්දා ඒකට වෙනම වීඩියෝ එකක් ඕනනම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් පළවෙනි ක්‍රමය තමයි ටැංකිය හරියාකාරව සයිකල් කරගන්න ඕනේ. ඒ වගේම වැදගත් දෙයක් තමයි අනිවාර්යෙන් ඔයාලා මාළුන්ව ඕවර්ෆීඩ් කරන්න යන්න එපා. ඕවර්ෆීඩ් කරනවා කියන්නේ අනිවාර්යෙන් මාළුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට බලපාන ප්‍රධාන කාරණයක් මේ ඕවර්ෆීඩින් කියන්නේ. ඉතින් ඕවර්ෆීඩින් කරන්න එපා අනිවාර්යෙන් මාළුන්ට. සාමාන්‍ය මාළුන්ට දවසට දෙපාරක් කැම දුන්නාම හොඳටම ඇති. සමහර මාළුන්ට එක වේලක් දුන්නත් හොඳටම ඇති. මුලින්ම මාළු හදන මමත් ඔය වැරද්ද ඉස්සර කරලා දිනවා. ඒ හින්දා ඒක ගොඩාක් වතුර පල් වෙන්නේ. ඒ වගේම මාළුන්ගේ ගොඩාක් සෞඛ්‍ය ගැටලුවලට බලපාන දෙයක් තමයි ඔය ඕවර්ෆීඩින් කියන එක. ඒ හින්දා අනිවාර්යෙන් ඕවර්ෆීඩින් කියන එක අවොයිඩ් කරගන්න. එතකොට ඔයගොල්ලන්ගේ මාළුන්ව බය නැතුව කාලයක් හදන්න පුළුවන්. ඉතින් ටැංකිය සයිකල් කරනවා වගේම මාළුන්ව කරන්ටීන් කරන එක ඉතාමත් වැදගත්. මොකද අනිවාර්යයෙන්ම මේ මාළු ගොඩාක් රංචු වශයෙන් ඇක්වේරියම් වල ජීවත් වෙන්නේ. එතකොට එක මාළුවෙක්ට ලෙඩක් හැදිලා තිබ්බත් අනිත් මාළුන්ට ඒක බෝ වෙන්න පුළුවන්. එතකොට ඔයාලා මිලදී ගන්න මාළුන්ගෙත් ඒ ලෙඩ තියෙන්න පුළුවන්. ඒ ඔයාලා මේන් ටැංක් එකට අමතරව කොරන්ටීන් ටැංක් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මොකද එතකොට ඔයාලා ඇක්වේරියම් වලින් ගේන මාළු කෙලින්ම කොරන්ටීන් ටැංක් එකට දාලා දවසක් දෙකක් තියලා මේ මාළුන්ට ලෙඩ තියෙනවද බලලා ඊට පස්සේ තමයි අපි මේන් ටැංක් එකට එකතු කරගන්න ඕනේ. එතකොට ගොඩාක් ලෙඩ රෝග අපිට ඒ කියන්නේ අපේ නිරෝගී මාළුන්ටත් හැදෙන්න තියෙන ලෙඩ රෝග ගොඩාක් අවම කරගන්න පුළුවන්. ගේන මාළුන්ගේ තියෙන ලෙඩ රෝග අපිට අඳුරගෙන යාළුවට බෙහෙත් කරන්නත් පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් කොරන්ටීන් ටැංක් එකක් භාවිතා කරන්න. ගේන මාළුන්ව කොරන්ටීන් කරන්න. ඉතින් අද මම කතා කළේ බිග්ිනර්ස්ලා විදියට හදන්න පුළුවන් හොඳම මාළු 5 දෙනෙක් ගැන. තවත් මාළු ඕන තරම් ඉන්නවා. මම මේ කතා කළේ මගේ ෆේවරිට්ම මාළු 5 දෙනෙක් ගැන තමයි මම අද කතා කරේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් පළපුරුදු අය ඉන්නවා නම් අනිවාර්යෙන් ඔයාලා මුලින්ම හදපු මාළු වර්ගය ගැන පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, බෙල් අකුණත් ක්ලික් කරලා තියාගන්න. මම ඊළඟට දාන වීඩියෝ එකත් එක්ක එකතු වෙන්නේ. ඉතින් මම ගෙන් එන්නම්. ජය වේවා.